පොඩි කෑලි මේ මැලිම තමයි මේ පන්නවනේ. පන්නවක මේකවත් අඟුලම අඟුල මේ තියෙන පන්නවා මේ පැත්තට හරහට බලන්න. පන්නවනේ. මේ ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් මේක චෙක් කරන්න ඕන. ඔව් නේද? ඔව් ගොඩක් වෙන්න ඕනේ. කැලෙන් දාලා හරියන්නේ නැහැ. ඔව් නේ. මේ පන්න උත්තර කියන්නේ මේක පස් දිනේකට මේක ඔව්. හොද්ද හොඳ හොද්දක් කිරි හොද්දක් හදලා කරලා අලගිරියක් දාලා ගත්තා. දැන් මේක 100 කියලා මොකෝරිය. හොස්සට බලන්න පස්ත හොද්ද. කැලි ගත්තා. හොද්දක්. මේක මේ කරවද ඒක. ඔයා බලන්න කාලා. ඔව් නේද? ඒ විදිහට. දිගටම තියන්නේ අඟුලනේ. අනේ මම වැඩිපුරම කපන්නේ අඟුල. ඒ කියන්නේ මගේ අර වැඩිම ප්‍රොමෝට් කරලා කපන්නේ අඟුල. තෝගෙට ගන්නවා නම් ඉතින් ටිකක් අඩු කරලා දෙන්න පුළුවන් නේද? දෙන්න පුළුවන්. ඒ ගණන් කතා දැන් මෙහෙම සමහර වෙලාවට බිල උඩයට යනවා. මේ කරවල වල මිල නම් අනිවාර්යයෙන්ම අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන නෙමෙයි අනිත් දැන් ඒ වගේ අඩු වැඩි වෙනවා. අඩු වෙනවනේ. ඒ වෙලාවට කරලා දෙන්න පුළුවන්. ඒ ගණන් කතා දැන් මෙහෙම සමහර වෙලාවට බිල උඩයට යනවා. මේ කරවල වල මිල නම් අනිවාර්යයෙන්ම අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන නෙමෙයි අනිත් දැන් ඒ වගේ අඩු වැඩි වෙනවා. අඩු වෙනවනේ. ඒ වෙලාවට කරලා කියන්නේ අනිත් තැන් වල මෙතන සුප්‍රීටම තියෙන කරවල ටික. මේ පිරිසුදුව මේ ගන්න පුළුවන්. ඒ මඩුව අපි කපන මඩුව මේ තියෙන බල නේද? ඉතින් ආයෙත් සුපිරිටම වෙල්ලා තියෙන ඉතින් නේ. ඔව් මේ අර ආසම් ගොඩක් කටි අමුවට නෙවෙයි. ඒ කියන්නේ දවස් එකමාරක් තිබ්බා දුන්නා. ඔව්. ගෙනිච්ච එක්කෙනා වේල ගන්නවා. එහෙම නෑ මේ ඉතින් වේලලා තියෙන උඹල කඩව. උඹල කඩව තියෙනවනේ සුපිරිටම තියෙනවා. සූඳ බලන්න. ඔව්. පෙට්ටි කරා නම් කොහොම සූඳ දෙන්නේ? පෙට්ටි කරන්නේ. පෙට්ටි කරපුවාම සෙන්ට් එක වගේ සූඳ එනවා හොඳට.